හොඳයි. පුතේ අපි මුලින්ම කතා කරන්නේ මෙන්න මේ ඔපරේටර් සම්බන්ධව. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Python සම්බන්ධව. Python. Python වල භාවිතා වෙන ඔපරේටර්ස්. Python operators. පුතේ කාරක. කාරක සම්බන්ධව තමයි අද දවසේදී කතා කරන්නේ. අපිට පුළුවන් වෙයි අද දවසේදී past papers වල තියෙන questions ටික කරන්න. පැහැදිලිද? ඔයා තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි පුතේ මේ මෙන්න මේ Python වලට අදාළ Python operators වලින් හැම අවුරුද්දකම වගේ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේදී අපි Python operators මුල් ටික ඉගෙනගෙන ඒ යටතේ තියෙන පුතේ past papers questions ටික කරමු. හරි. පුතේ මේ බලන්න. මුලින්ම අපි ඉගෙන ගන්නවා පළවෙනි කාරකය. අංක ගණිතමය කාරක කියන ඒවා. අංක ගණිතමය. පුතේ අපි මේකට කියනවා algebra operators. මේකට කියන්නේ algebra operators. algebra operators. හරි. පුතේ මේ algebra operators වලදී අංක ගණිතමය කාරක මේක පුතාලා කලින් ඉගෙනගෙන තියෙනවා. පුතේ මේ අපි මුලින්ම යම්කිසි ප්‍රකාශනයක් සුළු කරනකොට වරහන් සුළු කරන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ බලයන් තියෙනවා. පුතේ Python වල බලය නිරූපණය කරන්නේ මෙන්න මේ තරු ලකුණු දෙකකින්. පැහැදිලිද? එහෙනම් මම මේක මුලින්ම ලියන්නම්. ඕඩර් එක තමයි මේ පුතේ. හොඳ? පළවෙනියටම Python වල සුළු වෙන්නේ වරහන්. වරහන් හෝ මේකට කියනවා වරහන් brackets. වරහන් තුල තියෙනවා brackets. එහෙම නැත්නම් පුතේ බලය මේ තරු දෙකකින් නිරූපණය වෙන්නේ පුතේ බලය. බලය. එහෙම නැත්නම් අපි කියනවා ඒකට power. බලය. දැන් මේ හැම එකක්ම සුළු වෙද්දී පුතාලා ඉගෙන ගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේක සුළු වෙනකොට හැම වෙලේම තියෙන පිළිවෙල. වමේ සිට තියෙන පිළිවෙලට අනුව තමයි සුළු වෙන්නේ. මම ඒක නැවත එක්ස්ප්ලেইন කරන්න. මේ හැම එකක්ම සුළු වෙන්නේ පුතා මොනවාද? වමේ සිට තියෙන පිළිවෙලට. from left. හොඳද? වමේ සිට පවතින පිළිවෙලට. වමේ සිට පවතින පිළිවෙලට. හොඳද? වමේ සිට පවතින පිළිවෙලට තමයි මේ ටික සුළු වේගෙන යන්නේ. දැන් බලන්න දෙවැනි එක පළවෙනි එක වරහන් වෙනවා. දෙවැනි එක පුතේ අපි ඉගෙන ගන්නවා. දෙවැනි එක පුතේ මේ ගුණ කිරීම මේකට අපි කියනවා multiplication. ගුණ කිරීම. අපි ඒකට කියන පුතේ multiplication. multiplication එක. ඊළඟට පුතේ multiplication එක. ගුණ කිරීම. ඊළඟට පුතේ තියෙන්නේ මේ බෙදීමක් division. බෙදීම. බෙදීමට අපි කියනවා පුතා division. හරි. බෙදීමට අපි කියනවා division එක. ඊළඟට පුතේ තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක කියලා කියන්නේ ඊළඟට අපි වැදගත්ම දේ තමයි පුතේ මේ දෙවෙනි එකේම තව ඔපරේට් එකක් තමයි පුතේ බලන්න මේ mod කියන එක. mod කියන එකේ සංකේතය තමයි පුතේ මේ ප්‍රතිශත සලකුණ. ඒ වගේම div කියන එක. div කියන එකේ අදහස පැහැදිලි කරලා දෙන්නම්. div එකේ සලකුණ පුතේ ඩබල් ස්ලෑෂ් කියන එක. හොඳද? පුතේ mod එක සහ div එක. mod එක සහ div එක තමයි ඊළඟට සුළු වෙන්නේ. මේ දෙක පැහැදිලි කරලා දෙන්නම් වෙනම. ඊට පස්සේ පුතේ තුන්වෙනි එක තමයි addition addition. addition කියලා කියන්නේ එකතුව හෝ අපි කියනවා මොකක්ද? subtraction. අඩු කිරීම. එකතුව හෝ අඩු කිරීම. අඩු කිරීම තමයි ඕඩර් එක. හරි. දැන් බලන්න පුතේ. මෙන්න මෙච්චරයි කතාව. මේ algebra operators වලට තමයි මේවා අයිති වෙන්නේ. හොඳද? මේකෙදී පුතේ අපි සුළු කිරීම කරන්න ඕනේ කොහෙන්ද කොහෙටද? පුතේ සුළු කිරීම කරන්න ඕනේ ඉහළ සිට පහළට තියෙන පිළිවෙලට. හැබැයි
මේවා පවතින වමේ සිට දකුණට තියෙන පවතින රටාවට එහෙම නැත්නම් පවතින පිළිවෙලට අදාළව තමයි සුළු කිරීම කරන්නේ. මුලින්ම පුතේ අපි මේ නෝට් එක ලියාගමු. ඊළඟට පුතේ ඔයාලට ඉතාමත් වැදගත් වෙන මොනවාද? අත්දැකීම් ටිකක් ලබා දෙන්න පුතේ එක්සැම්පල්ස් කීපයක් අපි කතා කරමු. හරි. පුතේ නෝට් එක ලියාගන්න. පුතේ බලන්න. දැන් අපි බලමු කොහොමද ගණනක් සුළු කිරීම කරන්නේ මෙන්න මේ ඕඩර් එකට. දැන් මේ බලන්න පුතේ උදාහරණයක්. මුලින්ම පුතේ මම ඔයාලට කියලා දෙනවා මොඩ් සහ DIV කියන්නේ මොකක්ද කියලා. පුතේ බලන්න මෙන්න මේ තමයි මොඩ් එක. මොඩ් එක කියලා කියන්නේ ප්‍රතිශත සලකුණු. DIV කියලා කියන්නේ මේ ඩබල් ස්ලෑෂ් දෙක. DIV. මේකට අපි කියනවා මොඩ් කියලා. හොඳද? මේකට අපි කියනවා නිකන් ශේෂ බිඳුම කියලාත් කියනවා ඈ. ශේෂ බිඳුම. ඒ විදිහටත් කියනවා. හරි. පුතේ මේ බලන්න. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි කොහොමද මේ දෙක භාවිතා වෙන්නේ? ඒ කියන්නේ ප්‍රකාශනයක් කොහොමද භාවිතා වෙන්නේ? දැන් මේ බලන්න. 5 mod 2 5 mod 2. පුතේ මේ ප්‍රකාශනයෙන් කියන්නේ මොකද්ද කියන්නේ? 5 බෙදන්න දෙකෙන් කියන එක. 5 දෙකෙන් බෙදන්න. එතකොට අපි දන්නවා 5ට දෙකේ පූර්ණ සංඛ්‍යාමය අගයන් දෙකක් තියෙනවා. ඉතිරි එකක් තියෙනවා. මෙන්න මේ ඉතිරි එක තියෙනවනේ පුතා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ශේෂය කියලා. මේ තමයි රිමේන්ඩ් එක. හොඳද? මේ තමයි පුතා රිමේන්ඩ් එක. රිමේන්ඩ්. මේ තමයි ශේෂය. පැහැදිලිද? මේක තමයි පුතේ ශේෂය. එහෙනම් පුතේ අපිට උත්තරේ එනවා 5 mod 2 equal 1 කියලා. පැහැදිලිනේ? දැන් දෙවෙනි එක අපි බලමු. දෙවෙනි එක අපි බලමු. ඔය ගාන බලමු අපි. මේ බලන්න. මෙතන කියනවා 5 DIV. 5 DIV. පැහැදිලිද? 5 DIV 2 කියලා කියන්නේ. දැන් පුතේ මේකේ අදහස පහ බෙදන්න ඕනේ දෙකෙන්. මේකේ අදහසත් එහෙමයි. හැබැයි පහ දෙකෙන් බෙදුවට පහට දෙකේ පූර්ණ සංඛ්‍යාමය ගුණාකාර දෙකක් තියෙනවා. පැහැදිලි නේද? පහට දෙකේ පූර්ණ සංඛ්‍යාමය ගුණාකාර දෙකයි ඉතිරි එකයි. දැන් පුතේ DIV අගය කියලා පුතේ අපි කියන්නේ මෙන්න මේ එකට. මේ දෙක මේ තියෙන මෙන්න මේ පූර්ණ සංඛ්‍යාමය ගුණාකාරයක් තමයි පුතේ අපි DIV අගය කියලා කියන්නේ. එහෙමනම් පුතේ ඔයාලා තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි 5 DIV 2 කියලා කියන්නේ උත්තරේ 2යි. 2යි ඈ 2.0 නෙවෙයි 2යි. මේකේ උත්තරේ 1යි. ක්ලියර් නේද? පැහැදිලි නේද පුතා? හරි. නෝට් එක ලියාගමු නේද? නෝට් එක ලියාගන්න. පුතේ දැන් අපි එක්සැම්පල්ස් කීපයක් බලමු. මේකේ වැදගත්ම දේවල් ටික තමයි ඔයාලා මේ මොඩ් එක සහ DIV එක ඇප්ලයි කරද්දී පොඩි ඔයාලට පොඩි ප්‍රශ්න ටිකක් එනවා. දැන් මේ බලන්න. මෙන්න මේ වගේ එකක්. පුතේ බලන්න එක්සැම්පල් එක හොඳින් බලන්න. 10 mod 15. දැන් මේ මොඩ් එක වෙනුවට අපි භාවිතා කරන්නේ මොකද්ද සංකේතයනේ. හරි. 10 mod 15. දැන් මොකද්ද පුතේ මේකෙන් කියන්නේ? කියන්නේ 10 15 බෙදන්න කියලා. එහෙම නේද? දැන් අපි කල්පනා කරනවා 10 15 බෙදෙන්නේ නැහනේ. ඔව් බෙදෙන්නේ නැහැ ඉතින්. මොකද කරන්නේ? දීලා තියෙනවනේ. 10 15 බෙදුනහම 10 10ට 15 ගුණාකාර එකක්වත් නැහැ. හැබැයි ඉතිරි එතකොට 10ට 15 ගුණාකාර නැහැ. ඉතිරි මේ 10 තියෙනවා. එහෙනම් වාට තේරෙන්න ඕනේ පුතා මේ තමයි අපිට අවශ්‍ය වෙන මොඩ්ඩගේ. එහෙනම් අපිට උත්තරේ එනවා කීයද 10ක්. ඔක හොඳින් තේරුම් ගන්න. පැහැදිලි නේද? ඔන්න ඔය වගේම මේ බලන්න. example number 2. අඩුපාඩුවක් තිබ්බොත් කියන්න. නදුල කියන්න පුතේ ඔව්.
හරි ගැටලුවක් නැහැ පුතේ. මේ ටික එහෙමම කරගෙන යන්න. පුතේ බලන්න ඊළඟට මේ බලන්න 15 15 15 15 sorry 15 div 15 අපි නිකන් ගමු 15 div sorry ඔය 15 div 16 දැන් මෙහෙම ගත්තත් පුතේ මේක අදහස 15 බෙදන්න ඕනේ කීයෙන්ද 16 එතකොට පුතේ 15ට 16 බිඳුවයි හරිද ඉතිරි 15යි දැන් මේකේ div යකය කීයද දෙන්නේ div එක ඉන්නේ බිඳුවක් එහෙනම් පුතේ 15 div 16 සමාන උත්තරේ බිඳුවයි හරි ওই දෙක තේරුම් ගත්තා නම් පුතාලා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න example number 3 ඔයාලා මට උත්තරේ වන්න ඕනේ 100 mod එක නෙවෙයිනේ අපි මෙහෙම භාවිත කරමු 100 mod 1000 plus 1000 div 100 plus 50 div 60 පුතේ උත්තරේ ගන්න බලන්න උත්තරේ වන් ඉක්මන්න හොඳයි උත්තරේ ඇවිල්ලා තියෙනවා මොකද පුතේ උත්තරේ 110 ආවද පුතාලේ වල තියෙනවා උත්තරේ 110යි කියලා පුතේ බලන්න පුතේ අපි මුලින්ම සුළු කරන්න ඕනේ මෙන්න මේ කොටසනේ ඇයි අපි ඉගෙන ගත්තා මෙන්න මේ ප්‍රකාශනයේ වම් අත පැත්තේ ඉඳලා තමයි සුළු කරන්නේ දැන් එහෙමනම් අපි සුළු කරන්න බලමු 100 බෙදනවා පුතේ 1000යි එහෙනම් 100 1000 බෙදපුවාම බිඳුවයි ඉතිරි 100යිනේ එහෙනම් පුතේ මෙතන එනවා 100 ධන 1000 100ෙන් බෙදනවා එහෙනම් පුතේ 1000 100ෙන් බෙදපුවාම div මෙතන 10ක් තියෙනවා ඉතිරි බිඳුවයි එහෙනම් div එකේ 10යි ඉතිරි බිඳුවයි ධන 50 බෙදනවා පුතේ 60ෙන් 50ට 60 ඒව නෑනේ බිඳුවයි ඉතිරි 50යි අපෙන් අහන්නේ div එකනේ නැත්නම් අපි කියනවා ඔව් බිඳුවයි දැන් පුතේ උත්තරේ කීයක් එනවද මෙතන එනවා 100 මෙතන එනවා 10 උත්තරේ එනවා මෙතන බිඳුවක් නේ 110යි පුතේ උත්තරේ හරියයි උත්තරේ හරියයි නියමයි ඔය තියෙන්නේ හොඳයි පුතේ මේවා පොඩි දේවල් පැහැදිලිනේ මේවා ඉතාමත් සරල කුඩා දේවල් නමුත් මේවත් හරියට කරගන්න ඕනේ දැන් පුතේ බලන්න අපි ඊළඟට ඉගෙන ගන්නවා තව ඉතා වැදගත් එකක් මේ බලන්න පුතේ අපි පූර්ණ සංඛ්‍යාවලට මොනවද කියන්නේ පූර්ණ සංඛ්‍යා මොනවද පුතේ පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ දශම නැති ඒවනේ නේ පූර්ණ සංඛ්‍යාවට අපි කියනවා පුතේ integer දශම සහිත සංඛ්‍යා දශම සහිත සංඛ්‍යා fraction සංඛ්‍යා භාගික සංඛ්‍යා කියලා කියනවා කොහොමද දශම සහිත සංඛ්‍යාවලට අපි කියන්නේ මොනවා කියලා float ඒ තියෙන්නේ float එකක් දැන් පුතේ මේ බලන්න 10 කියලා කියන්නේ පුතා integer එකක් ඊළඟට 10යි දශම බිඳුව පුතේ 10.0 කිව්වොත් ඔයාට හිතෙන්න පුළුවන් 10 කියලා කිව්වත් 10යි දශම බිඳුව කියලා කිව්වත් අගය වෙනස් වෙන්නේ නැහැ. ඔව් අගය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේකේ data type එක වෙනස් වෙලා පුතේ. පළවෙනි එකේ දශම නැහැ. දෙවෙනි එකේ දශම තියෙනවා. එහෙනම් පුතේ දෙවෙනි එක අපි කියනවා float එක. දෙවෙනි එක float එක. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ ඊටමත් වැදගත් තියරි එකක්. ඒකයි මේ පොඩි හොඳද? පොඩි එක්සර්සයිස් එකක් කරේ. දැන් අපි ඉගෙන ගන්නවා පුතා බෙදීම ගැන. බෙදීම එහෙම නැත්නම් අපි ඉගෙන ගන්නවා ඩිවිෂන් ගැන. ඩිවිෂන් ගැන ඉගෙන ගද්දී තමයි අපිට ඕන වෙනවා පූර්ණ සංඛ්‍යා සහ දශම සංඛ්‍යා. මොකද්ද කතාව? පුතේ මේ ඩිවිෂන්ස් වලදී ඒ කියන්නේ යම්කිසි ප්‍රකාශනයක
ඩිවිෂන්ස් වලදී බෙදීමේදී අපිට ලැබෙන උත්තරේ වෙන්නේ ෆ්ලොට් එකක්. හොඳද? ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ බලන්න exercise example 1 10 divide by 2 10 බෙදනවා දෙකක්. පුතේ 10 බෙදපුවාම දෙකෙන් මේකේ ඉන්නේ 5.0. එතකොට 5.0ක් කියලා කියන්නේ ෆ්ලොට් නම්බර් එකක් ෆ්ලොට් එකක් විදිහට තමයි 10 පූර්ණ සංඛ්‍යාවක් වුණාට දෙක නේ 10 ඉන්ටිජර් දෙක ඉන්ටිජර් හැබැයි 10 දෙකෙන් බෙදපුවම 5.0යි. ඒ වගේම බලන්න මේ එක්සැම්පල් නම්බර් 2 එක. ඒක ඊටමත් වැදගත් දෙයක් තව තියෙනවා. මොකක්ද දන්නවද? 10 divide by 2 plus 3. දැන් මොනවද වෙන්නේ? 10 දෙකෙන් බෙදපුවාම පුතේ ඔය 10 දෙකෙන් බෙදනවා. 10 දෙකෙන් බෙදපුවාම 5යි. 5යි නෙවෙයි 5.0යි. 5.0ට මේ 3 එකතු වුණාට පස්සේ උත්තරේ 8.0ක් වෙනවා. හරි. තේරුණා අය? හොඳින් තේරුණා කියන අය අතුස්සන් පුතේ බලන්න. එනම් පුතේ ඔයා තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යාව තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවාට පස්සේ ඒක ෆ්ලොට් නම්බර් එකක් බවට පත් වෙනවා. පූර්ණ සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදුණා. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදුවොත් කොහොමත් එහෙම වෙනවනේ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න මේ 10 කියලා කියන්නේ ඉන්ටිජර් එකක් වුණාට 10.0 10.0 කියලා කියන්නේ ඉන්ටිජර් එකක් නෙවෙයි පුතා. ඒක මොකද්ද? ෆ්ලොට් එකක්. හරි. මම හිතනවා හොඳින් පැහැදිලි ඇති මේක. පුතේ හරි ලස්සන නෝට් එක ලියගමු. පිළිවෙලට නෝට් එකක් කම්ප්ලීට් කරගත්තාම පුතේ ලේසි වැඩ කරන්න. ඉතාමත් ලේසි වැඩ කරන්න. බලන්න. හරි. දැන් පැහැදිලි නේද පුතා? දැන් මම නැවත මතක් කරලා දෙන්නම් පුතේ මේ ප්‍රකාශන සුළු කරන පියවර ඕඩර් එක. ඔන්න පුතේ නැවත මතක් කරලා දෙන ඕඩර් එක දැන් අපි හරි පිළිවෙලට වැඩේ කරන්න ඕනේ. මොකද අපි දැන් දන්නවා මොනවද? අපි දැන් දන්නවා මේ කොටස් වල ක්‍රියාකාරීත්වය. මුලින්ම පුතේ බ්‍රැකට්ස්. බ්‍රැකට් වලට අපි කියනවා පැරන්තීස් කියලා කියනවා නේද? ඒකත් මතක තියාගන්න. ඊළඟට බලය පවර් එක. මේකට කියනවා පවර්. බලය. එහෙම නැත්නම් පුතේ අපි කියන තව වචනයක් තියෙනවා එක්ස්පොනන්ට් කියලාත් කියනවා. හරි. ඒ වගේම ඊළඟ අවස්ථාව අපිට තියෙන පුතේ තරුව. තරුව කියලා කියනවා දන්නවනේ. තරුවට කියන්නේ මොකක්ද? තරුවක් තියෙන්නේ. ඒ තමයි මල්ටිප්ලිකේෂන්. මල්ටිපිකේෂන්. ඊළඟට මල්ටිපිකේෂන් එකයි පුතා ඩිවිෂන් එක. ඩිවිෂන් කියලා කියන පුතේ බෙදීම. ඩිවිෂන්. ඊළඟට පුතේ එනවා මොනවද? ඩබල් ස්ලෑෂ්. ඒ කියන්නේ මේකට කියනවා පුතේ ෆ්ලෝ ඩිවිෂන්. මේකට කියනවා ෆ්ලෝ ඩිවිෂන්. DIV කියලා කියනවා. DIV ඩිවිෂන් කියන එක ෆ්ලෝ ඩිවිෂන්. ෆ්ලෝ ඩිවිෂන්. ඒ වගේම පුතේ මේ ලෙවල් එකේමයි තියෙන්නේ අපි ඉගෙන ගත්ත මොඩ් එක. එහෙම නැත්නම් අපි ඒවට කියනවා මොඩියුලස්. මොඩියුලස් කියලා කියනවා. මොඩ් එක. ශේෂය කියලා කියනවා. ඊළඟට තමයි පුතේ අපිට තියෙන්නේ additions and subtractions. addition and subtraction. දැන් මම හිතනවා පුතාලට මේක පැහැදිලි. දැන් අපි ප්‍රකාශනයක් සුළු කරන්න. ඒ එක්කම පුතේ මේක මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි බෙදීමෙන් පස්සේ ඔබට ලැබෙන්නේ ෆ්ලොට් එකක්. ෆ්ලොට් එකක් තමයි ලැබෙන්නේ. ඔන්න අපි ඇක්ටිවිටීස් 3ක් කරන්න ලෑස්ති වෙනවා. ACT 1 activity 1. පුතේ බලන්න activity 1. මම මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ලියනවා. A equal ඒ කියන්නේ A ට assign කරන්න ඕනේ කියන එක. A equal to ඊට පස්සේ පුතේ ඔයා දැන් දන්නවා ස්ටාර් දෙකක් කියන්නේ power 2 to the power 2 2 to the power 2 divide by 4 ඊට පස්සේ ඔන්න බලන්න 2 plus 3 mod 4 අපි දැන් මෙන්න මේ ප්‍රකාශනය සුළු කරගන්නවා.
ඊළඟට අපි මේකෙදි කියනවා print. පුතේ මේ print කියන keyword එක භාවිතා කරන්නේ පුතේ ප්‍රතිදානයකට. print කරන්නේ ඒක. පුතේ මේකේ අදහස තමයි මෙන්න මේ සම්පූර්ණම ප්‍රකාශනය සුළු කරලා එනාගේට assign වෙනවා. ඒ assign වෙන එක මේකට assign වෙලා ප්‍රතිදානය වෙනවා. පැහැදිලිද? පැහැදිලි නේද මං කිව්වේ? ඔබ බලන්න නැවත මං කියනවා. ඉතින් මේකේ අදහස තමයි මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනය සුළු කරනවා. සුළු කරන්න. මෙන්න මේ සුළු කරපු ප්‍රකාශනය සුළු කරලා පුතේ ආදේශ කරනවා කාටද? ආදේශ වෙනවා ඒට. ඒ මෙතෙන් එනවා. එතකොට ඒව ප්‍රතිදාන වෙන එක තමයි සිද්ධ වෙන්නේ. හරි. දැන් මම මේක කරලා පෙන්නන්නම් එක අවස්ථාවක්. මේ බලන්න. a equal 2 to the power 2 දෙකේ දෙවෙනි බලය කියන්නේ පුතේ 4යි. ඕක සුළු කරගෙන ඉන්න එපා. වම් අත පැත්තේ තියෙන්නේ. ඊට පස්සේ බෙදීම 4 මම step by step හදන්න. ඊට පස්සේ පුතේ මොකද තියෙන්නේ? floor division 2 plus 3 modulus 4. දෙවෙනි step එකේදී වෙන්නේ පුතේ මේ බලන්න. බෙදීමක් තියෙනවානේ 4 බෙදීම 4 4 divide by 4. දැන් මොකද්ද වෙන්නේ? 1.0 පුතේ. 1.0. ඒක මතක තබා ගත යුතුයි. පැහැදිලිද? තාමත් වැදගත්. 1.0 කියලා එනවා. ඊට පස්සේ 1.0 හරි floor division 2 plus 3 modulus 4. 3 modulus 4 කියලා කියන්නේ 3 බෙදනවා 3 බෙදනවා 4යි. 3ට 4 බිඳුවයි ඉතින් 3යි. එහෙනම් පුතේ උත්තරේ 3යි. දැන් බලන්න. එක බෙදපුවාම 1.0 1.0 දෙකෙන් බෙදපුවාම බිඳුවයි. බිඳුවයි. එහෙනම් පුතේ මෙතන උත්තරේ ඉන්නේ 0.0යි කියලා. ඇයි ඒ දශම සංඛ්‍යාව වලින් උත්තරේ එන්න ඕනේ. 0.0 ධන 3. උත්තරේ මොනවා වෙනවද? 3.0ක් වෙයි. 3.0ක්. ඔව්. උත්තරේ එන්නේ පුතා 3.0. පැහැදිලිද? උත්තරේ එන්නේ 3.0. හරි. පුතේ තේරුණා යට උස්සන්න බලන්න. අපි මේ නිවැරදි ඕඩර් එකකට සුළු කරගෙන යද්දී හොඳද? අපිට එන්නේ 3.0. ඒ වෙන්න පුළුවන්. හරි. ලියන්න බලන්න පුතේ උත්තරේ ගන්න. උත්තරේ ගන්න දෙයක් නැහැ. උත්තරේ ලියන්න. හරි නේද? තාමත් නිවැරදි උත්තරේ ඉන්නේ 3.0ක්. කන්නේ පුතේ ලියා ගන්න. මේ බලන්න. sorry. දැන් මම මේක කියලා නැහැ print A කියලා නැහැ. හරි print A කියලා ගමු. මේක B කියලා ගමු. print B. පුතේ බලන්න දැන් මේකයි කතාව. මුලින්ම පුතේ අපි බලනවා දෙක මොඩ් 3 කීයද? එතකොට අපිට ඔළුවට එනවා 2 3ෙන් බෙදපුවාම දෙකට 3 ඒවා කීයද පුතේ? දෙකට 3 ඒවා බිඳුවයිනේ ඉතිරි දෙකක් එනවා. එහෙනම් මෙතන උත්තරේ එනවා 2ක්. මොඩ් එකනේ මොඩියුලස් එකනේ 2. ඊට පස්සේ ಗುಣ වෙනවා 4ෙන්. තාම මෙතන අපි පිළිවෙලට යන ಗುಣ වෙනවා 4ෙන් බෙදෙනවා 4ෙන් ඊට පස්සේ floor division 3 minus 2 ඔය විදිහටනේ යන්නේ. ඊළඟට වෙන්නේ පුතේ මෙන්න මේ ටික තමයි ඊළඟ සුළු වෙන්නේ. දෙවරක් 4 8යි පුතේ. 8 බෙදීම 4 ඊට පස්සේ මොනවාද floor division 3 minus 2 ඊට පස්සේ 8 4ෙන් බෙදපුවාම පුතේ 2.0ක් වෙනවා. 2.0 div3 floor division 3 minus 2. දැන් මොකද වෙන්නේ? 2 පුතේ 3ෙන් බෙදපුවාම දෙකට 3 ඒවා බිඳුවයි ඉතිරි 2යි. එහෙනම් ඔයාට තේරෙනවා මෙතන තියෙන්නේ 2.0 නිසා 0.0ක් තමයි උත්තරේ. 0.0. අඩු කිරීම 2. මොකක් වෙයිද? උත්තරේ කියන්න බලන්න.
මාර වැඩේනේ. ඍණ 2.0 වෙයිද? 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 හරි. කෝ ඔයාලගේ උත්තර? හරි. දැන් හිතන්න. පොඩි අවුලක් තියෙනවා. ඔය පොඩි අවුලක් තියෙනවා වගේ තමයි නේ. ආ ඒක තමයි. හිතන්න. හිතන්න. හිතවනේ. හ්ම්. හිතන්න පුළුවන්ද? හ්ම්. උත්තරේ ඉක්මනට ගන්න. දැන් ආයෙ හිතන්න. ඒක හරිද කියලා හිතන්න. තව විදිහට ගාන හදන්න බලන්න මේක ආවා යතු උස්සන්න. මේ දක්වා ආවා. අන්තිම දක්වා ආවා 2.0 හෝ 2. නිකන් එහෙම හිතමු. ඒ ගානට උත්තරේ ආවය. ඒ ගානට උත්තරේ ගත්ත එක ලොකු දෙයක් නේ. නේද? ඒක හොඳ දෙයක්. හරි. හොඳද? බලන්න. මොකද පුතේ එන්නේ උත්තරේ? ඍණ 0.0 එහෙම දෙන්න. උත්තරේ? yes මේක තමයි උත්තරේ. උත්තරේ හරියයි. උත්තරේ හරියයි. දැන් තේරුණා නේද පුතා? එතන 0.0යි පුතේ ඈ. දැන් මේක ලස්සනට දැන් අපි Python වල ප්‍රැක්ටිකල් කරමු. හොඳද? Python වල ප්‍රැක්ටිකල් කරමු. ඒතකොට ඔයාලා ලස්සනට මේක තේරුම් ගන්න පුළුවන් පුතේ. ඍණ 2.0 හරි උත්තරේ හරියයි නැද්ද? හරි අඩුපාඩු හදාගන්න. පුතේ අපි යනවා දෙවැනි එකක අඩුපාඩු හදාගමු. මේක දෙවැනි එක බලලා ඊට පස්සේ අඩුපාඩු හදාගමු. පුතේ මේ බලන්න. 2 ධන දැන් මොකද වෙන්නේ? එකතු වීමක් වෙන්නේ ඊට පස්සේ එකතු වීමට කලින් මොකද්ද තියෙන්නේ? මොඩියුල් එක අපි සුළු කරගෙන ඉන්න වෙයි නේද පුතා? එහෙනම් 2 හැමම තියමු. 3 mod 4 එහෙනම් 3 divide by 4 3 4ෙන් බෙදපුවාම 0.3යි පුතේ. එහෙනම් මොඩියුලස් එක 3 minus 6 then 6 div 3 අඩු කරන්න කලින් පුතේ මේක සුළු වෙලා ඉන්නවා. එහෙනම් 2යි නේ. ඔන්න 2ක් ආවා. දැන් මොකද වෙන්නේ? ඊළඟට පුතේ මේ දෙක එකතු වෙනවා 5යි. 5 ඍණ 2 උත්තරේ 3ක් ආවයි. මේ උත්තරේ 3ක් ආවා. උත්තරේ 3ක් ආවා. උත්තරේ 3ක් ආවද? ඔය අත උස්සන්න. දැන් ඔයාලා මේක ලස්සනට තේරුම් ගන්න ඕනේ පුතේ. අර ඕඩර් එක ඔළුවේ තියාගන්නයි තියෙන්නේ පුතා. හරි හොඳයි. පුතේ අඩුපාඩු ටික ඉක්මනට හදාගමු. ඉක්මනට අඩුපාඩු ටික හදාගමු ඈ. ඉක්මනට අඩුපාඩු ටික හදාගමු. ඉක්මනට. පැහැදිලිද? දැන් ඒතකොට අපි කතා කරන්නේ ඊළඟට පුතේ bitwise operation. බිටු අනුසාරිත මෙහෙයුම්. මේ බිටු අනුසාරිත මෙහෙයුමේ bitwise XOR, bitwise not, bitwise and, bitwise or, bitwise එහෙම නැත්නම් bit shifting කියන කොටස් ටික අන්තර්ගත වෙනවා. හරි. පුතේ මේ ටික ලියාගන්න. ඉතින් අපි බලමු මේ කොටස් ටික අපි වෙන වෙනම ඉගෙනගෙන ඊළඟට පුතේ අපි මේකේ ඕඩර් එක තේරුම් ගමු. පුතේ මේ බලන්න. මතකද අපි logic gates වල ඉගෙන ගත්ත XOR කියලා gate එකක් තියෙනවා. XOR. මතකයිද නේද? මෙන්න මේ XOR gate එකේ සංකේතය අපි මේ විදිහටනේ අපි යන්නේ. මේ තමයි XOR gate එක. නේද? මේකේ නම් inputs දෙක A B නම් අපි ඉගෙන ගත්ත output එක A XOR B කියලා නේ. හරි. දැන් පුතේ අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි XOR gate වලදී මොකද වෙන්නේ? ආදාන සමාන වෙන විට එක. එහෙමද? ආදාන සමාන වෙන විට බිඳුව. අසමාන වන විට එක. නේ එහෙමනේ ඉගෙන ගත්තේ. අසමාන වන විට එක. ආදාන සමාන වෙන විට බිඳුව අසමාන වන විට එක. XOR වල. පුතේ දැන් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි
පුතේ මේක භාවිතා වෙන්නේ කොහොමද? පුතේ අපිට ගණන් වලදී භාවිතා වෙන්නේ මෙන්න මෙහෙම. මේ බලන්න print. මෙහෙම තියෙන්න පුළුවන් ඈ print 10 XOR 5. මෙන්න මේ විදිහට තියෙනවා. දැන් පුතේ අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි 10 XOR 5. මොකද කරන්නේ දැන් මේකේ? හොඳ 10 XOR 5. මේ මෙහෙමනේ තියෙන්නේ. එහෙම නේද? හරි. පුතේ මේකදී කරන්නේ මෙන්න මේ 10 කියන bitwise operations වලදී bit 8කින් ලියා ගන්න වෙනවා. 8 bit. පහ කියන එක පුතේ bit 8කින් ලියා ගන්න වෙනවා. හරි. එතකොට පුතේ බලන්න මේ දෙකම bit 8කින්. එතකොට පළවෙනි එක 128 එන්නේ නැහැ. 128 64 32 16 8 4 2 1. පුතේ බලන්න 10 ලියන්නේ 8න් 1යි 2න් 1යි. 5 ලියන්නේ 4න් 1යි 1යි. පුතේ මේකට bitwise XOR එක භාවිතා කරාට පස්සේ XOR එකේදී මොකද කරන්නේ? පුතේ ආදාන දෙක සමාන නම් මොනවා වෙනවද? සමාන නම් බිඳුව. මේ බලන්න ආදාන දෙක සමානයි. සමානයි. සමාන නිසා පුතේ බිඳුව. මේ දෙක සමානයි බිඳුව. සමානයි බිඳුව. සමානයි බිඳුව. අසමානයි 1. අසමානයි 1. අසමානයි 1. අසමානයි 1. දැන් පුතේ මේකේ අගය අපි ගන්නවා මේ 1 2 4 8. එන 8යි 4යි 12යි 2යි 14යි 1යි පුතේ 15යි. පුතේ අපි දන්නවා එහෙනම් උත්තරේ කීයක් දෙන්නේ? 15ක්. උත්තරේ 15ක් එන්නේ. හරි. තේරුණා යාත උස්සන්න පුතේ බලන්න. අපි මුලින්ම 1 by 1 මේ විදිහට ඉගෙන ගමු. ඊළඟට පුතේ අපිට පුළුවන් වෙනවා මොනවද කරන්නද? අපිට පුළුවන් වෙනවා ඉතාමත් පහසුවෙන් පුතේ මේකේ ඕඩර් එක තේරුම් අරගෙන ඕඩර් එකට අදාළව හඳින්න. හරි. ලස්සන නෝට් එකක් දාගන්න පුතේ. පිළිවෙලට නෝට් එකක් දාගන්න. හරි. මේ තමයි පුතේ XOR වල භාවිතය. හොඳයි. පුතේ නොට් වල භාවිතය මොකක්ද? දැන් අපි දන්නවනේ නොට් වල භාවිතය මොකක්ද කියලා නේද? නොට් වල භාවිතයේදී වෙන්නේ ones complement එක. ඒ කියන්නේ ones complement එක කියලා කියන්නේ පුතේ බලන්න not වල ගේට් එක අපි දන්නවනේ. මේ මොකද මේ ලියවෙන්නේ? not. පුතේ අපි දන්නවා not ගේට් එක අපි අඳින්නේ මෙහෙමනේ. එක ඉන්පුට් එකයි මෙන්න මේ විදිහට අවුට්පුට් එක ලැබෙනවා. පුතේ අපි අවුට්පුට් එක ගන්න ඉන්වර්ස් එකකින්නේ නේද? පැහැදිලිද? අපි දන්නවා මේ පැත්තේ A නම් අවුට්පුට් එක A බාර්. දැන් එහෙනම් අපිට දුන්නොත් මෙතන 5 කියන එක තිබ්බොත් මොනවා වෙයිද? පුතේ පළවෙනි දේ තමයි මෙන්න මේ 5 කියන එක 8 bits වලට කන්වර්ට් වෙනවා. ක්ලියර්ද? මේ 5 කියන එක 8 bit වලට කන්වර්ට් වෙනවා. එහෙනම් 8 bit වලින් අපි ලියන්න වෙනවා පුතා ඈ. bit 8කින් අපිට ලියන්න වෙනවා. හරි. අපි දන්නවා 1 2 4 8 16 32 64 128. පහ ලියනකොට 0.0.0.0.1යි 4න් 1යි 1න් 1යි 5. දැන් ඔයා හිතන්නේ හොඳද? අපි හිතමු මෙන්න මේ අගයන් ටික පොඩකින් හරි. හරිනේ මෙහෙමනේ තියෙන්නේ. ඔව්. මෙන්න මේ ටික අපි හිතමු මෙන්න මේ නොට් එකට සම්බන්ධ වෙනවා කියලා. උඹ බලන්න. නොට් එකට දැන් සම්බන්ධ වෙනවා. ඔයා හිතන්න මොකක්ද අවුට්පුට් එක විදියට එයි? මොකක් අවුට්පුට් එක විදියට එයිද? මොකක් අවුට්පුට් එක විදියට එයිද? දැන් බලන්න. අවුට්පුට් එක විදියට මොකක් ලැබෙයිද? පුතාට ඒකට තේරෙන්න ඕනේ. පළවෙනියට එන්නේ මෙන්න මේ එකනේ. ඒක එහෙනම් ඉස්සර වෙලා බිඳුව වෙයි. ඊළඟට එන්නේ එකනේ. ඒක බිඳුව වෙයි. ඊට පස්සේ
බිඳුවනේ 1 වෙයි. 1 බිඳුව වෙයි. ඊළඟට බිඳු ටිකක් තියෙන බිඳු 5. එහෙනම් බිඳු 5ම 1 5ක් වෙයි. එහෙම නේද? දැන් අපි බලමු මේවට ස්ථානීය අගයන් දාලා 1 2 4 8 16 32 64 128. දැන් මොකද උනේ පුතා? 128යි ධන 64යි ධන 32යි ධන 16යි හරි ධන 8යි ධන 2යි. මෙන්න මේ ටික එකතු. 128 64 192 224 240 248යි 250. උත්තරේ එන්නේ පුතා මොකක්ද හේතුව? ලොකු ගානක උත්තරයක් එනවා. හරිද මේක? ඔව් මේක තමයි හරි. පැහැදිලි නේද? පුතේ ලස්සන මේක ලියාගන්න. ලියාගත්තා නේද? එතකොට ඔයාලා හිතනවද මේ උත්තරේ හරි කියලා? මේ 250 250 පුතේ මේ උත්තරේ හරිනේ. මේ උත්තරේ හරි. මේ බලන්න. 1 1 1 1 1 0 1 0. මේක ඔයාලට තේරෙනවනේ දැන් ඍණ කියලා. මේක ඍණ එකක්. දැන් අපිට ලැබුණේ මේ උත්තරේනේ. මේක ඍණ එකක් නේද? මේක ඍණ එකක්. ඉතින් මේ ඍණ සංඛ්‍යාවක්නේ. ඍණ සංඛ්‍යාවක් කියන කට්ටිය. මෙතන ධන එකක් නම් ආවේ ඒ බායක ඍණ එකක් වෙන්න එපායි පුතා. නේද? එතකොට පැහැදිලි නේද? ඍණ එකක් වෙන්න ඕනේ. මේක ඍණ එකක්. ඍණ එකක්. ඍණ එකක් නම් අපි මොකද කරන්නේ? අපි හිතමු මේක ටෝස් කම්ප්ලිමන්ට් වලින් ආවේ කියලා. එකක් එකතු කරපු නිසා අපි එකක් අඩු කරමුද? ඉතින් අපි බලමු. එකක් අඩු කරමු. මෙතනින් දෙකක් එනවා. මෙතන දැන් බිඳුවයි. දෙකෙන් එකක් එකයි. මෙතන බිඳුවයි. බිඳුවයි. එකයි. 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 එක. දැන් මේක වෙලා තියෙන වන්ස් කම්ප්ලිමන්ට්. වන්ස්. පුතේ මේක නෝමල් කරපුවාම නෝමල් කරපුවාම මේක අනිත් පැත්තට හැරෙනවා. බිඳුවයි. 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 එකයි. එකයි. බිඳුවයි. දැන් මේක 1 2 මේක 4. දැන් පුතේ අපිට එනවා 4යි 2යි 6යි. හැබැයි මේක ඍණ සංඛ්‍යාව. මොකද 2's කම්ප්ලිමන්ට් උනේ ඍණ නිසා. එහෙනම් පුතේ මේකේ උත්තරේ 250 නෙවෙයි. හැබැයි ඒක හොඳට මතක තියාගන්න මෙහෙම ලියලා කපා ගන්න. මෙහෙම ලියලා කපා ගන්න. පුතේ මේක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසාම පුතේ මේ ගණන් හදද්දී මෙන්න මේ වගේ හොඳද? මෙන්න මේ වගේ මෙතඩ් එකක් භාවිතා කරනවා. හොඳද? මෙන්න මේ වගේ මෙතඩ් එකක් භාවිතා කරනවා. මොකද්ද භාවිතා කරන්නේ? මේ බලන්න. මෙන්න මේ bitwise not වල 5. අපි මේක ලියා ගන්නවා පුතා. ඍණ 5 ධන 1 කියලා. එතකොට ඔයාලට තේරෙනවා. වරහන් ඇතුලේ සුළු කරපුවාම 6ක් එනවා. ඍණ උත්තරේ ඍණ 6යි. දැන් පුතේ මේකට භාවිතා කරපු නීතිය මොකක්ද? මේකට භාවිතා කරපු නීතිය තමයි bitwise not වලදී ඔන්න not operator එක අපි a කියලා ගත්තොත් not operator එක අපි a කියලා ගත්තොත් අපි මේ සඳහා භාවිතා කරන ෆෝමියුලා එක තමයි ඍණ a+1 කියන එක. පැහැදිලිද? එහෙනම් පුතේ Python වලදී අපිට මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. bitwise not a සමානයි -a+1 කියන එක. දැන් ඒකම පුතේ මේකට ආදේශ කරපුවාම ඔයාලට තේරෙනවා පුතා. මොකක්ද තේරෙන්නේ? a වල අගය මේ වෙලාවේ a වල අගය 5යි. මම ඒම ගත්තේ ඒකට. a වල අගය 5යි. -5 + 1. දැන් එහෙනම් මුලින්ම පුතේ වගන්න ඇතුලේ සුළු වෙන්නේ අපි කලින් ඉගෙන ගත්තේ. එහෙනම් 5යි 1යි 6යි ඍණ 6ක් වෙනවා. හරි. පුතේ මේක හොඳින් තේරුණා. කියන්නේ මේක ක්‍රම කිහිපයකින් හදන්න පුළුවන්. වැදගත් වෙන්නේ නිවැරදි උත්තරේ ගන්න එක. ඒ නිසා පුතේ ඔයාට හොඳම විදිය තමයි
මෙන්න මේ ෆෝමියුලා එක ගන්න විදිය. bitwise not වලදී පුතේ ඒවා ගන්න equal minus අදාළ අගය +1 කියලා. ඊට පස්සේ ඒක සුළු කරපුවම අපිට නිවැරදි උත්තරේ එන්නේ. පුතේ තේරුම යන තුස්සන්න බලන්න. මේ වැරද්ද එහෙමම තියාගන්න. මේක මෙහෙම වෙන්නේ නැහැ කියලා ලොකුවට. මේක වැරද්ද කියලා ඔළුවේ තියාගන්න. හරි. හරි පුතේ ඉක්මනට ලියාගන්න පිළිවෙලටම ලියාගමු. පිළිවෙලටම ලියාගමු. පුතේ අපි තව එක ගානක් හදමු. ලියාගෙන ඉවරනේ පුතේ හැම. sorry. මේ බලන්න මෙන්න මේ වගේ ගානක් හදමු. not 35. හරි. මේකේ උත්තරේ ගන්න බලන්න. not වල 35. පොඩි දෙයක් පුතේ. දැන් දන්න ඔයාලා ලේසි ෆෝමියුලා එකක් කියලා දුන්නා. sorry. not වල ආයි හදන්න දෙයක් නෑ පුතේ ඇත්තටම. මම ක්‍රම දෙකෙන්ම කියලා දෙන්නම්. හා? not වල 35. ඔව් පුතේ මේක අපිට ලියන්න පුළුවන් කොහොමද ලියන්නේ? minus 35 ධන 1 කියලා. එහෙනම් මේක උත්තරේ ඍණ 36. උත්තරේ ආවය. උත්තරේ ඍණ 36. හරියට හරි. ඇති දෙයක් නෑ පුතා. ඍණ 36. හරි. දැන් මේ ගාන හදන්න. not වල 35. or එක අපි හැදුවේ නෑ. XOR 5. අන්න ගාන. හදන්න බලන්න. හදන්න ගාන. අපි බලමු මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? මේක මුලින්ම highest එක මොකක්ද පුතා? මේකේ highest එක not එක පුතේ. not එක highest එක. XOR එකට කලින් තියෙන not එක. එහෙනම් not එක ඔයා විසඳගෙන ඉන්න ඕනේ. not එක විසඳගෙන තමයි XOR එකට යන්නේ. හරි. හදමුද බලන්න. අපි මුලින්ම මේ not කියන කොටස හදාගමු. කොයි කොටසද? මෙන්න මේ කොටස හදාගමු. ඒකනේ හදන්න වෙන්නේ. මොකද XOR එකට වඩා ප්‍රමුඛතාවයේ highest එක තමයි not එක. ප්‍රමුඛතාවයේ වැඩි not එකේ. එතකොට පුතේ මම not එක මොකද කරන්නේ? not 35 equal minus 35 plus 1 කියලා ගන්න. එතකොට ආයි කිසි කතාවක් නැහැ පුතේ. minus 36 ලැබෙනවා. ඍණ 36 ලැබෙනවා. ඍණ 36. මොකද්ද ලැබෙන්නේ? ඍණ 36. දැන් ඍණ 36 bitwise 5. කොහොමද මේක හදන්නේ? පුතේ අපි මෙහෙම කරමු. කොහොමද මේක හදන්නේ ඇත්තටම? දැන් ඍණ කියන එක 2's complement බවට පත් කරනවද? මේ ඍණ එක ඇත්තටම 2's complement බවට පත් කරනවද? 2's complement බවට පත් කරන්න වෙනවද? නැත්නම් කෙලින්ම හරිද? අපි බලමු. පුතේ ඍණ 36 කියන එක අපි දන්නේ නැහැ. අපි ඒක ධන 36 කියලා ලියාගමු. ධන 36 කියලා ලියාගත්තට පස්සේ
ධන 36 කොහොමද පුතේ ලැබෙන්නේ? 128න් ලැබෙන්නේ නැහැ. 64න් ලැබෙන්නේ නැහැ. 32න් 1යි. 16න් නැහැ. 8න් නැහැ. 4න් 1යි. 2න් නැහැ. 1න් නැහැ. පුතේ ඊට පස්සේ ධන 5. ධන 5 කිව්වහම 128න් නැහැ. 64න් නැහැ. 32න් නැහැ. 16න් නැහැ. 8න් නැහැ. 4න් 1යි. 2න් 1යි. පිටකින් ලස්සන ඉරගම්. ඉර ලස්සන ගම්. පුතේ දැන් අපිට තියෙන මොනවද? XOR එක දාලා බලන්න. අපි බලමු XOR එක දාලා හරි එනවද කියලා නිකන් උත්තරයක් ගන්න. මේ බිඳුවයි බිඳුව මොකද පුතේ වෙන්නේ? බිඳුවයි බිඳුවයි කියන්නේ සමානයි බිඳුවයි. ඊළඟ එකෙත් බිඳුවයි බිඳුවයි සමානයි බිඳුවයි. එකයි බිඳුවයි අසමානයි එකයි. එහෙනම් බිඳුවයි බිඳුවයි සමානයි බිඳුවයි. සමානයි බිඳුවයි. එකයි එකයි සමානයි බිඳුවයි. දෙකයි බිඳුවයි කීයද? දෙක බිඳුවයි බිඳුවයි සමානයි බිඳුවයි. බිඳුවයි එකයි අසමානයි එකයි. මේක 32. මේක එක. එතකොට පුතේ මේක එකතු වෙන්නේ කීයද? 33ක් එන්නේ. ආ ඉතින් මේකේ උත්තරය එනවා 33ක්. හරි වෙන්නේ නැද්ද? හරි වෙන්නේ නැද්ද? හරි වෙන්නේ නැද්ද? අපිට ආවේ කීයද පුතේ කලින්? ඍණ 36ක් ආවා. ඍණ 36 හදන්නේ 2යි 4යි. නේද? ඊට පස්සේ 5ක් ආවා. 5ක් කියන්නේ 4යි 1යි 5යි. දැන් කොහොමද මේක හරිද මේක? මම කියනවා මේකේ පොඩි ගැටලුවක් තියෙනවා කියලා. මේක ගැටලුවක් තියෙනවා. මොකද පුතේ දැන් අපි ඉස්සර වෙලා ගත්තේ ඍණ 36 ධනක කරලා එකක් එකතු කරන්න ඕනේද? එකක් එකතු කරන්න ඕනේද? ඔව්නේ. පුතේ හැම වෙලෙම මේ ඍණ 36 ටූස් කරපුවාම හරියද? ටූස් කරපුවාම හරියද? හරි. අපි බලමු මේ ටික. ඔන්න පුතේ එහෙමනම් අපි යනවා ආපස්සට. අපි බලමු. තව එක විදියක් අපි try කරලා බලමු. දෙවෙනි රටාව නිකන් බලමු පුතේ මොකද වෙන්නේ කියලා. හරි. මේ ධන 36 ඍණ 36 ධන කරලා ලිව්වා. මේක වන්ස් කරමු. වන්ස් කරපුවම පුතේ එනවා 1යි 128න් 64න් 1යි 64න් sorry 64න් 1යි 32 බිඳුව වෙනවා 16 1 වෙනවා 8 8 1 වෙනවා මේකේ 4න් එකක් තිබ්බනේ කලින් එකේ 4න් 1යි දෙකෙන් නෑ බිඳුවෙන් sorry එකෙන් නෑ යුනිටි එක ස්ටක් වෙනවා වගේ දැන් මොකද වෙන්නේ මේකේ ඉන්වර්ස් වුණාම පුතේ 1යි බිඳුවයි 1යි 1 වෙනවා පුතේ පැහැදිලිනේ දැන් පුතේ අපි මේක ටූස් කරමු ටූස් කරන්න නම් පුතාලා දන්නවා එකක් එකතු කරන්න ඕනේ ටූස් කරන්න නම් එකක් එකතු කරන්න ඕනේ දැන් මොකද වෙන්නේ පුතේ මෙතෙන් 1යි 1යි 2යි ඒ නිසා බිඳුවයි ඉස්සරහට එකක් ආවා 1යි 1යි 2යි ඒ නිසා බිඳුවයි මෙතෙන් දෙකක් ආවා 1යි 1යි බිඳුවයි 1යි 1යි හරි මේකට පුතේ අපි දාලා බලමු 5 අපි බලමු ඈ 5 දාලා බලමු 5 කියලා කියන්නේ පුතා මොකද 5 කියලා කියන්නේ 5 කියලා කියන්නේ 128 න් නැහැ 64 න් නැහැ 32 න් නැහැ 16 න් නැහැ 8 න් නැහැ 4 න් 1යි 2 න් නැහැ 1 න් 1යි පුතේ බලන්න දැන් XOR එකක් නේ තියෙන බිඳුව 1යි 1යි වෙනවා බිඳුව වෙනවා ඊට පස්සේ මේක බිඳුව වෙනවා මේක 1 වෙනවා 1 වෙනවා බිඳුව වෙනවා 1 වෙනවා 1 වෙනවා දැන් අපිට උත්තරය ඇවිල්ලා තියෙන්නේ කොහොමද
අපිට උත්තරය ඇවිල්ලා තියෙන මෙන්න මේ විදිහට. මෙහෙම උත්තරයක් ඇවිල්ලා තියෙනවා. දැන් පුතේ බලන්න. ඔය උත්තරේ 1.1.0යි. පුතේ බලන්න මේක ඉතාමත් වැදගත් එකක්. 1.1.1. දැන් පුතේ අපි මේක ඍණ සංඛ්‍යාවක් නේ ධන සංඛ්‍යාවක් කියලා හිතාගෙන හිටියේ. ඕකෙන් එකතු කරපු එකක් අඩු කරන්න පුළුවන්ද අපිට? පුළුවන් දෙකක් අඩු කරන්න. අපි එකක් අඩු කරලා බලමු. එතකොට ඔයාට උත්තර එනවා 0.0.0යි ඊට පස්සේ 1.2.0.2 මේක අනිත් පැත්ත හරවමු. once normal කරමු. දැන් ඔය once නේ normal කරපුවාම 0.0.1 0.2 1.1.1 උත්තරේ හරිද? වැඩේ හරිද? නෑ කියලා ඒත් මං කියනවා. එහෙනම් මොකද්ද පුතේ මේකේ කතාව? ඔන්න බලන්න මේකේ කතාව අපිට සුළු කරගන්න වෙනවා. මේ දෙකම වැරදි. මම මේ හදලා පෙන්නුවේ ඇයි දන්නවද? ඔයාලට හිතන දේවල්. හොඳ ඔයාලට හිතෙනවා මෙහෙම හැදුවොත් හරි මේක මෙහෙම හැදුවොත් හරි මේක මෙහෙම හැදුවොත් හරි මේක මෙහෙම හැදුවොත් හරි කියලා හිතනවා. ඉතින් ඇත්තටම කොහොමද වෙන්නේ? දැන් මේක ලොකු ප්‍රශ්නයක් නේ. ඇයි ඒ? ඍණ 36ක් ආවා. ඍණ 36න් 5ක් XOR එකක්. අඩු කිරීමක්ද තියෙන්නේ? අඩු කිරීමක්ද තියෙන්නේ? XOR එකේදී අඩු කිරීමක් වෙනවාද? අඩු කිරීමක් වෙනවද? ඍණ 36 ඍණ 36 ලියවෙන්නේ නැහැ පුතේ. තප්පරයක් දෙන්න. මට තප්පරයක් දෙන්න පුතේ. පුතේ මේ Python වලදී මේවා සුළු කරන්න පුතේ තියෙනවා මොනවාද? identity කියලා જાතියක් තියෙනවා Python වලදී. ඒ උදාහරණයක් විදිහට පුතේ මේ වගේ ප්‍රශ්නයක් සුළු කරද්දී මෙන්න මේ බලන්න. A power XOR B සමානයි. මෙන්න මේ වගේ ෆෝමියුලා එකක් පාවිච්චි කරමින් පුතේ මේක සුළු කරගැනීමේ හැකියාව තියෙනවා. A ධන B bracket minus 2 into A and B. දැන් ඔයත් තේරෙන්නේ නැති මෙතන පොඩි සංකීර්ණත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න ඔයාලට ලැබෙන්නේ නැති වෙනවා. ඔයාලා කලබල නැතුව එතකොට මොකද වෙන්නේ? සුළු කරන්න එපා පුතා bitwise වලින් ඒක හරියන්නේ නැහැ කියලායි මම ඔය පැහැදිලි කරලා දුන්නේ. පැහැදිලිද? එතකොට අපි පුතේ දැන් මේ සැරේ පේපර් එක දැක්කනේ. එතකොට අපි දැනගෙන ඉන්න ඕන පුතේ මොනවද? වැරද්දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් එරර්ස් එන අවස්ථාව අපි නිවැරදිව තේරුම් අරගෙන ඉන්න ඕනේ. පැහැදිලි නිවැරදිව තේරුම් අරගෙන ඉන්න ඕනේ. හරි. පුතේ ඊළඟට අපි යනවා bitwise and එක. and එක කොහොමද? එහෙමනේ. හරි. මේ තමයි bitwise and. bitwise එකේ and එක. ඔව් ලියවෙන්නේ නැහැ නේද? හරි. කමක් නෑ මම මෙහෙම කරා. get log negative. ඉන්න. bitwise and. හරි. මේ බලන්න. දැන් මම කතා කරනවා bitwise and එකක්. bitwise and එකක් කියලා කියන්න පුතේ මොකද්ද? මෙන්න මේක. bitwise and එක. bitwise and එක. දැන් කොහොමද bitwise and එකක් ක්‍රියාත්මක වෙන්නේ? bitwise and එකක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් අපි ගත්තාම print bracket 5 bitwise and 10 ඔන්න ඔය වගේ ගානක් තියෙනවා. හරි. මුලින්ම කරන්න ඕනේ මොකද්ද පුතා? මුලින්ම කරන්න ඕනේ 5 කියන එක මොකද කරන්න ඕනේ? 5 කියන එක ඔයාට වෙනවා හදාගන්න මොන වගේද? bits 8කින්. 5 bits 8කින් හදාගන්නකොට 128න් නෑ. ඊට පස්සේ 64න් නෑ. ඊළඟට 32න් නෑ. ඊළඟට
16න් නැහැ. ඊළඟට 8න් නැහැ. ඊළඟට 4න් 1යි. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙකෙන් නැහැ. දෙකෙන් නැහැ. ඊට පස්සේ පුතේ මොකද වෙන්නේ? එකෙන් එකක් තියෙනවා. පැහැදිලිද? දැන් එහෙමනම් තේරුම් ගන්න ඕනේ මෙතනක් තියෙන්නේ 4න් එකක් කියලා කියන්නේ 4න් එකයි. ඔන්න 5 තියෙන විදිය. ඊට පස්සේ පුතේ අපි එනවා 10. 10 මොකද වෙන්නේ? 10. එහෙනම් 10 හදන්න නම් අපිට 128න් ඕනේ නැහැ, 64න් ඕනේ නැහැ, 32න් ඕනේ නැහැ, 16න් ඕනේ නැහැ. 8න් එකක් ඕනේ හැබැයි. ඊට පස්සේ 4න් ඕනේ නැහැ. ඊට පස්සේ 2න් එකක් ඕනේ. ඊට පස්සේ 1න් ඕනේ නැහැ. දැන් මේ විදිහටම පුතේ bitwise and එක භාවිතා වෙන්නේ. එතකොට දෙකෙන් කියන තැන දෙක තියෙන එකක්. හරි. දැන් පුතේ bitwise and එකේදී ගුණිතයක් කියලා අපි දන්නවා. මොකද්ද? bitwise and. ඒ කියන්නේ අපි දන්නවා 5 and කීයද? 10 නේ තියෙන්නේ. 5 and 10. 5 and 10. මොකද වෙන්නේ? බිඳුවයි බිඳුවයි ගුණ වුණාම බිඳුවයි. ඒක පැහැදිලිනේ හැමෝටම. හරි. ඊළඟ එකත් බිඳුවයි බිඳුවයි බිඳුවයි. ඊට පස්සේ එක බිඳුවයි. ඊළඟ එක බිඳුවයි. ඊළඟට බිඳුව එකයි කියලා තියෙනවා. මේ තියෙන්නේ. මෙතන තියෙන බිඳුව මෙතන එක. දැන් මොකද වෙන්නේ? බිඳුව එකයි ගුණ වුණාම බිඳුව තමයි. එකයි බිඳුව ගුණ වුණාම බිඳුවයි. බිඳුව එකයි ගුණ වුණාම බිඳුවයි. එකයි එකයි ගුණ වුණාම බිඳුවයි. මරු වැඩිනේ. උත්තරේ සමානයි. බිඳුවයි. උත්තරේ සමානයි බිඳුවයි. හරි. පුතේ තේරුණාද? ඔන්න ඔය ආකාරයට තමයි bitwise and වල සුළු කිරීම සිදු කරන්නේ. පුතේ තේරුණාද? අත උස්සන්න බලන්න. හොඳයි. පුතේ ඉක්මනට ලියාගන්න ඉක්මනට ලියාගන්න. පුතේ දැන් පුතේ ගණන් පහක් දෙනවා මේ ගණන් පහ හදන්න. ගණන් පහක් දෙන්න ගණන් පහ හදන්න. හොඳයි. ගණන් පහක් දෙන්න ගණන් පහ හදන්න. හරි. ඉතින් මුලින්ම ගණන් පහක් හදමු. පළවෙනි ගාන. මම මේ print කියලාම දෙන්නම්. print bracket පහ මේ බලන්න. පහ and 3. පහ and 3. වරහන් වහල. 5 and 3. div දෙක ධන 4. sorry ධන 4. ඔන්න පළවෙනි ගාන. ඔය දෙවෙනි ගාන ඊටත් තියලා බලමු. දෙවෙනි ගාන බලන්න පුතා. මෙන්න මේ වගේ ගානක්. print කියලාම දෙන්නම්. print bracket higher XOR 4 bracket පැහුවා. ධන 3 ප්‍රතිශත 4. ඔන්න දෙවෙනි ගාන. හරි කමන්නේ. මේ ගණන් දෙක මුලින් හදන්න පුතේ. මුලින්ම හදලා එවන්න. උත්තරේ වන්න. ඉක්මන එවන්න. sorry. අපි බලමු පුතේ මේ ගාන. පුතේ මුලින්ම මේක වරහන් තියෙනවානේ. එහෙනම් පුතේ 5 කියන එක අපිට වෙනවා sorry bits 8කින් ලියන්න. පැහැදිලි 128 ඉන්නේ 64 ඉන්නේ 32 ඉන්නේ 16 ඉන්නේ 8 ඉන්නේ 4න් 1යි
දෙකෙන් නැහැ එකෙන් එකයි. ඊට පස්සේ 3. 3 කියලා කොහොමද ලියන්නේ? 128 නැහැ 64 නැහැ 32 නැහැ 16 නැහැ 8 නැහැ ඊට පස්සේ 4න් 4න් නැහැ දෙකෙන් එකයි එකෙන් එකයි. දැන් පුතේ මේකට AND යූස් කරනවා. 1 1 1 AND එක 1. දැන් මේ AND එක මතක් කරගන්නත් එක තමයි ගත්තේ. AND එක කියන ගුණිතයක් විදිහටනේ බිඳුවරක් 1 බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුව. අනිත් ඔක්කොම බිඳුව. මේ වෙන්නේ නැහැ පුතේ මාර්ගයේදී. හරි. පුතේ දැන් බලන්න උත්තරේ එකයි නේද? එහෙනම් ඔයාලට උත්තරේ එනවා පැදින් උත්තරේ. පේ පහන්න තුලේ ඉතින් බලන්න අයියෝ. හරි. ඉන්න මම මේ මතන්නේ. ඉතින් බලන්න උත්තරේ එන විදිය. මොකක්ද දෙන්නේ උත්තරේ? බ්‍රැකට් එක ඇතුලේ ඉන්නේ එහෙනම් උත්තරේ එක නේද? එකනේ ඉන්නේ. බ්‍රැකට් එක ඇතුලේ ඉන්නේ එක. එක. බ්‍රැකට් එක වැහුවා. ඩබල් ස්ලෑෂ් 2 plus 4. දැන් පුතේ මේක සුළු කරද්දී එක දෙකෙන් බෙදපුවාම එකට දෙකේවා එකට දෙකේවා බිඳුවයි. එහෙනම් පුතේ මෙතන එනවා බිඳුව. එයි එකට දෙකේවා බිඳුවයිනේ. බිඳුව ධන 4. බිඳුව ධන 4 පුතේ උත්තර එනවා 4. පුතේ මේකේ උත්තරය ආවයි 4ක් කියලා ආවයි. හොඳයි. උත්තරේ එනවා 4ක් කියලා. පුතේ දෙවෙනි ගාන හදමු. ඒක මොකද වෙන්නේ? print කියලා තියෙනවා bracket 6 XOR 4. 6 XOR 4. 6 සහ XOR 4. 6 XOR 4. දැන් එහෙනම් ඒක ලියා ගන්න වෙනව නේද? මම කෙටියෙන් ලියා ගන්නම්. 6 කියලා ලියනකොට පුතා 128 ඉන්නේ. 64 ඉන්නේ. 32 ඉන්නේ. 16 ඉන්නේ. 8 ඉන්නේ. 4න් එකයි. 2න් එකයි. උන්න 6. 4 ලියමු. XOR නෙවුනේ. 4 ලියන්න 128 ඉන්නේ. 64 ඉන්නේ. 32 ඉන්නේ. 16 ඉන්නේ. 16 ඉන්නේ. දෙකෙන් 8 ඉන්නේ. 4න් එකයි. 2කින් නැහැ. 1කින් නැහැ. පුතේ මේකට අපි භාවිතා කරන්නේ මොකද්ද? අසමාන නම් 1 වෙනවා නේ. සමාන නම් බිඳුව. එහෙනම් බිඳුවයි 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 බිඳුවයි. මේවල බිඳුව 4යි. මෙතන 1 1 1. හරි? 1 1 1ද? නෑ සමාන නිසා බිඳුව. අසමාන 1 බිඳුව. පුතේ එහෙනම් ඔයාලට උත්තරය ආව මෙතන 2 නේ. 2 ඇවිල්ලා තියෙනවා. ඔන්න එහෙනම් පුතේ උත්තරේ ඉන්නේ මොකද්ද? මෙතෙන් ඉන්නේ 2. 2. print එකේ මෙන්න මෙහෙම ගමු ඈ. හරි. 2 ධන 3 මොඩ් 4. පුතේ එහෙනම් ඊළඟට සුළු වෙන්නේ මොඩ් 3 මොඩ් 4 කියන එක තමයි මොඩියුලස් 4 කියන එක තමයි ඊළඟට සුළු වෙන්නේ. 3 4ෙන් බෙදපුවාම ගුණාකාර නැහැ. ඉතිරි 3යි. එහෙනම් පුතේ මෙතන 3 එනවා. මෙතන 2 එනවා. එහෙනම් 2යි 3යි එකතු වුනහම උත්තරේ 5ක් එනවා. පුතේ හරියයි. හොඳයි. අඩුපාඩු ඉක්මනට හදාගන්න. පුතේ ඊළඟට හරි. ඒක පැහැදිලි.
ඊළඟට මොකද තියෙන්නේ? ඊළඟට පුතේ අපි කතා කරනවා මෙන්න මෙහෙම කතාවක්. බලන්න. දැන් අපි ඉගෙන ගන්නවා මේ bit wise. දැන් අපි ඉගෙන ගත්තා අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙනවා පුතේ bit wise or කියන එක. පුතේ අපි දන්නවා OR gate එකක් දන්නවා. කලින් අපි AND gate එක කතා කරේ නෑ. AND gate එක වුණාට අපි දන්නවනේ logic gates වල AND වල භාවිතේ. මේ බලන්න මේ OR gate එක. එතකොට අපි දන්නවා OR gate එකේ මේක A නම් මේක B නම් නේද? A සහ B නම් output එක A plus B නේ. නේද? output එකේ එන්නේ මොකද්ද පුතා? A plus B. එහෙමනම් මේ OR gate වල කතාව පැහැදිලි. OR gate එකදී පුතේ වෙන්නේ සාමාන්‍ය නේද? OR gate එකදී වෙන්නේ පුතේ එක input එකක් හරි එක වෙනකොට output එක එක වෙනවා. නේද? එක input එකක් හරි එක වෙද්දී output එක එක වෙනවා. එක input එකක් හරි එක වෙද්දී output එක එක වෙනවා. එක input එකක් හරි එක වෙද්දී output එක එක වෙනවා. පැහැදිලි? හරි. මේක අපිට එකතුවක් කියලා ගන්නත් පුළුවන්. එකතුවක් කියලා ගන්නත් පුළුවන්. පැහැදිලිද? මේක අපිට එකතුවක් කියලා ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේක එකතුවක් විදිහට අපිට ගන්න පුළුවන්. වැදගත්ම එක මොකක්ද? වැදගත්ම එක තමයි පුතේ අපි තේරුම් ගන්න ඕනේ මේකේ සංකේතය මේක පැටලෙනවා ඈ. මේක මේ ළමයිට පැටලෙනවා. මේ බලන්න හරි කෙලින් ඉර. හොඳද? හරි කෙලින් ඉර. මේ තමයි bitwise OR කියන්නේ. මෙන්න මේකට තමයි පුතේ අපි කියන්නේ bitwise OR එක. OR එක. මේ තමයි පුතේ bitwise OR එක. bitwise OR. මේ තමයි bitwise OR. දැන් අපි ගානක් හදුවොත් කොහොමද වෙන්නේ? මේ බලන්න. අපි හදනවා ගානක්. අපි ගානක් හදමු ඈ. පුතේ බලන්න. මට ඕනේ මෙන්න මේ ගාන හදන්න හිතන්නකො. print 12 bitwise OR මේ ඍජු ඉර. bitwise OR 6. දැන් මම මොකද කරන්නේ? මට මුලින්ම ඕනේ පුතා මෙන්න මේ 12 කියන එක බිටු වලින් නිරූපණය කරන්න වෙනවා. බිටු වලින් නිරූපණය කරන්න වෙනවා. හරි බිටු 8කින්. එතකොට පුතේ 128 එන්නේ නැහැ, 64 එන්නේ නැහැ, 32 එන්නේ නැහැ, 16 එන්නේ නැහැ, 8න් එකයි. 4න් එකයි. 2න් නැහැ, 1න් නැහැ. ඊට පස්සේ පුතා 6 6 6 6 6 නිරූපණය කරන්න කොහොමද? 6 නිරූපණය කරන්න පුතා 128 එන්නේ නැහැ, 64 එන්නේ නැහැ, 32 එන්නේ නැහැ, 16 එන්නේ නැහැ, 8 එන්නේ නැහැ, 4න් එකයි. ඊට පස්සේ 1න් එකයි. ඊට පස්සේ 1න් බිඳුව. ඔන්න 6. දැන් පුතේ අපිට bitwise OR එක apply කරනවා. OR එක. OR එක apply කරාට පස්සේ මොකද වෙන්නේ? What happened? පුතේ බිඳුවයි. sorry බිඳුවයි. එකයි එක. එකයි එකයි එක. බිඳුව එකයි එක. බිඳුවයි. එතන බිඳුව. දැන් පුතේ අගයන් ආදේශ කරනවා. අගයන් ආදේශ කරද්දී පුතේ මොකද වෙන්නේ? 128 නේද? අපිට උත්තරේ එන්නේ කීයද? ඉතාමත් සරලයි. අපිට මොනවද පුතේ උත්තරේ එන්නේ? අපිට උත්තරේ එනවා මෙන්න මේ වගේ. මේ පුතේ 1, මේක 2, මේක 4, මේක 8. 8යි 4යි 12යි 2යි 14. 14. හරි නේද? හරි. පුතේ මේක තේරුණායි? 14. මේක තේරුණායි? ඉතින් මේකේ උත්තරේ හදන්න
අපිට ඕන වෙන්නේ මොනවද? බ්‍රැකට් එක තුල මුලින් සුළු කරගන්න වෙනවා. 2 to the power 3 කියලා කියන්නේ 8 නේ පුතා. 8 2 දෙකෙන් වැඩුණාම 4යි 4 බවත් 2 8යි. හරි. ඊට පස්සේ පුතේ බෙදන්න ඕනේ දෙකකින්. හොඳද? දැන් මෙතන සැලකිලිමත් වෙන්න ඕනේ පුතා. බෙදන්න ඕනේ දෙකකින් ධන 4 ඕර් 12 ඔන්න වැඩේ. ඕර් 12. දැන් මෙතන තියෙනවා වැඩක් ඈ. 8 බෙදීම 4 කියලා කියන්නේ පුතා කීයද? 8 4ෙන් බෙදපුවාම 8 4ෙන් බෙදපුවාම 8 2කින් බෙදපුවාම 4.0යි. ධන 4 ඕර් 12. එහෙනම් පුතේ ඔයා දන්නවා 128 න් නැහැ 64 න් නැහැ 32 න් නැහැ 16 න් නැහැ 8 න් නැහැ 4න් 1යි 2න් නැහැ 1න් නැහැ. මේ තමයි 4. ඊළඟට පුතේ 12 ලියන්න කොහොමද? 128 න් නැහැ 64 න් නැහැ 32 න් නැහැ 16 න් නැහැ 8න් 1යි 4න් 1යි 2න් නැහැ 1න් නැහැ. පුතේ දැන් අපි බලනවා ඕර් එක 0.0.0යි 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 හරි 0.1 1යි අනිත් එක 0. එහෙනම් පුතාට තේරෙන්න ඕනේ මෙතන 8 මෙතන 4 8යි 4යි කීයද පුතා 12 නේද 12ක් තියෙනවා. එහෙනම් පුතේ මෙතන 12යි 12යි 4යි කීයක් වෙන්න ඕනද? 16.0යි 16.0යි. පුතේ උත්තරේ ආවා යට උස්සන්න බලන්න. නියමයි. උත්තරේ ආවනේ. නේද පුතා? පුතාලා හරියයි. හොඳයි. තව අපි පුතේ අපි බිට්වයිස් ඔපරේෂන් එකත් කතා කළාම අද පන්තිය නවත්තමු. පුතේ මේ බලන්න. ඉතාමත් සරල මේක. දැන් බලන්න බිට්වයිස් ඔපරේෂන්ස්. පුතේ බිට්වයිස් ඔපරේෂන්ස් වලදී ඔයා තේරුම් ගන්න ඕන වැදගත්ම එක. ඔන්න බලන්න. මම මෙහෙම ලියන්න. 10 පුතා බිට් ෂිෆ්ටින් එක. මේ පැත්තට බිට් ෂිෆ්ටින් 2. පුතේ මේකේ අදහස මොකක්ද? අපි බලමු මේකේ අදහස කුමක්ද? මොකද්ද පුතේ අදහස? පුතේ මේකෙදි මුලින්ම වෙන්නේ මෙච්චරයි. මොකද්ද වෙන්නේ? 10 තියෙනවා left right කියන එක ආයේ එහෙම කටපාඩම් කරගන්න ඕනෙත් නෑ ඇත්තටම. හොඳද? එහෙම කටපාඩම් කරගන්න ඕන කියලා එකක් නෑ පුතා. දැන් මේ බලන්න දැන් මොකද වෙන්නේ? 10 තියෙනවා. 10 මුලින්ම බිට් 8කට ලියා ගන්න. මුලින්ම මෙහෙමයි ලියන්නේ. 10 පුතේ ඔයාලට තියෙන්නේ බිට් 8කට ලියා ගන්න. පළවෙනියට ඒ වැඩේ කරගන්න. පළවෙනියට ඒ වැඩේ කරගන්න. පළවෙනියට මොකද්ද කරේ පුතා? ඒ වැඩේ කරගත්තා. දැන් පැහැදිලිද? bit shifting කියන එක bit shifting එක.
දැන් පුතේ බලන්න 128 එන්නේ නැහැ. 64 එන්නේ නැහැ. 32 එන්නේ නැහැ. 16 එන්නේ නැහැ. 8න් 1යි. 4න් නැහැ. 2න් 1යි. 1න් නැහැ. ඔන්න හරි. බලන්න. දැන් මොකද්ද කරේ? දැන් මේක මෙහෙම තිබ්බනේ. ඊට පස්සේ අපි මේ පැත්තෙන් දෙකක් බිට්ස් දෙකක් ඇඩ් කරනවා. බිට්ස් දෙකක් ඇඩ් කරනවා. හරි. බිඳුවක් බිඳුවක්. කොයි පැත්තෙන්ද? දකුණු පැත්තෙන් බිට්ස් දෙකක් ඇඩ් කරනවා මේක සම්පූර්ණ එකට. දකුණු පැත්තෙන් පිටේ බිට්ස් දෙකක් ඇඩ් කරනවා. දකුණු පැත්තෙන් බිට්ස් දෙකක් ඇඩ් කරනවා. හොඳ දකුණු පැත්තෙන් බිට්ස් දෙකක් ඇඩ් කරනවා. දැන් ඊළඟට ඔයාලට තේරෙන්න ඕනේ දකුණු පැත්තෙන් බිට්ස් දෙකක් ඇඩ් කරලා මේක සම්පූර්ණ පිටුවටකට ගන්නවා. සම්පූර්ණ පිටුවටකට ගන්නවා. එතකොට පිටුවටකට ගන්නකොට පුතාලට තේරෙන්න ඕනේ මෙන්න මේ කොටස තමයි භාවිතා වෙන්නේ. sorry. මොකෝ පිටුවටකට ගන්නවා. පුතේ බලන්න. මෙන්න මේ කොටස තමයි සිලෙක්ට් වෙන්නේ. හරි. ඒකත් ලියවෙන්නේ. හරි. පුතේ බලන්න. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස තමයි සිලෙක්ට් වෙන්නේ. දැන් පුතාලට තේරෙන්න ඕනේ. මේකේ අගය කොහොමද ගන්න? එහෙනම් අලුත් එකේ අගය අපිට එනවා. මෙතන උඩ තියෙන එකේ බිඳුව එනවා. එහෙමම ඉතින් බලන්න. මේ බිඳුව මෙතන මේක 1 හොඳ මේක බිඳුව මේක 1 මේක බිඳුව මේක බිඳුව. පුතේ අගයන් පවරද්දී අගයන් පවරන 128 එන්නේ 64 එන්නේ 32 එකක් තියෙනවා. ඊට පස්සේ පුතේ 8න් එකක් තියෙනවා. 32යි 8යි. උත්තරේ කීයද දෙන්නේ? 40. උත්තරේ ඉන්නේ 40. තේරුණාද පුතේ? එතකොට ඔයා බිට් ෂිෆ්ටින් වලදී හොඳට මතක තියාගන්න ඕනේ මේ ඩිරෙක්ෂන් එක තියෙන කොහෙද? මේ බලන්න. මෙන්න මේ පැත්තට. එහෙනම් තල්ලු කරන්න පුතේ මෙහෙට. ඒ කියන්නේ දකුණු අත පැත්තේ ඉඳලා තමයි වම් අත පැත්තට බිට්ස් දෙකක් තල්ලු කරන්නේ. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙමයි. පුතේ දකුණු අත පැත්තට බිට්ස් දෙකක් ඇඩ් කරන්න. දකුණු අත පැත්තට බිට්ස් දෙකක් ඇඩ් කරන්න. එතන ඉඳලා ඉස්සරහට බිට්ස් 8ක් කවුන්ට් කරගෙන එන්න. උත්තර එනවා 40. පුතේ තේරුණා තුන්සන්න බලන්න. හරි ලස්සනට මේක ලියාගන්න. ඔයාලට තේරෙන්න ඕනේ මේ left hand side එක තමයි මේ යන්නේ. ඒ නිසා මේකට අපි කියන්නේ left bit shifting left. වම් පැත්තට තමයි මේක යන්නේ. එතකොට පුතේ මේකෙම තියෙනවා right එක. right එක. දැන් බලමු right එක කොහොමද භාවිතා වෙන්නේ? මොකද right එක right bit shifting එක භාවිතා වෙන්නේ කොහොමද? පුතේ මෙන්න මෙහෙමයි වෙන්නේ. right එක. බලන්න. right එකේදී මම මෙහෙම ලියනවා 10 දැන් ඊතල දෙකේ ඉන්නෝනේ මෙන්න මේ විදිහට. දැන් මොකද අපි කරන්නේ? සාමාන්‍ය විදිහමයි. මොකද කරන්නේ? පුතේ 10 බිට් 8කින් ලියා ගන්න ඕනේ. හරි බිට් 8කින් ලියන්න ඕනේ. බලන්න. 128 එන්නේ 64 එන්නේ 32 එන්නේ 16 එන්නේ 10 එන්නේ 8න් තියනවානේ. 8න් 1යි 4න් නැහැ 2න් 1යි 2න් 1යි 1න් නැහැ. හරි. බලන්න මෙන්න මෙහෙම එන්නේ. හරි. දැන් අපි මොකද කරන්නේ? මොකද කරන්නේ? දැන් මේකේ පුතා බිට්ස් දෙකක් මෙතන ඉඳලා ඇඩ් කරනවා. මේ බලන්න. බිංදු දෙකක් ඇඩ් කරලා මේක පොඩ්ඩක් හරි මේ බලන්න. බිංදු දෙකක් මෙතන ඇඩ් කරලා
මේක බිඳුවයි 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 එකයි බිඳුවයි. මෙන්න මේ සීමාවේ 10ක් ගන්න. ඒ කියන්නේ පුතේ වම් අත පැත්තෙන්නේ බිට් සල්ලු කරන්නේ. එතන ඉඳලා පුතේ අපි ගන්නවා සීමාව. මෙතන ඉඳලා සීමාව අපි ගන්නවා පුතා 10ක්. sorry 8ක්. මෙතන ඉඳලා 8ක් ගත්තාම සීමාව පුතේ තියෙන අපිට මේක ආදේශ කරන්න විතරයි. දැන් පුතේ ඊටමත් සකල ඔයාලට තේරෙනවා. මෙන්න මේක එක මේක දෙක මේක දෙක. එහෙනම් පුතේ උත්තරේ එන්නේ මොකක්ද? දෙක. ඉන්නේ පුතා ලියවෙන්නේ නැහැ. එන්න මෙතන දෙක. උත්තරේ ඉන්නේ දෙක. පුතේ පැහැදිලිද බලන්න? උත්තරේ ඉන්නේ දෙක. පැහැදිලිද? 10 10 right the left right bit shift දකුණු අත පැත්තට යන්නේ දෙක. කීයක්ද දෙක? right bit shift 2. හරි නේද පුතා? මෙන්න මේ විදිහට තමයි ඔපරේටර්ස් ටික භාවිතා කරන්නේ. තේරෙනවද? හරි. ඉතින් පැහැදිලි. පුතේ එහෙනම් අදට පන්ති නවත්තමු නේද? හොඳින් තේරුණාද පුතාලා?